හරි ඊළඟට මොකද කතා කරන්නේ? සංයුක්ත තාර්කික ద్వාර. සංයුක්ත තාර්කික ద్వාර කියන්නේ මොකද්ද? සංයුක්තයි කියන්නේ මොකද්ද? එකතු වෙලා කියන එක. සංයුක්ත වෙලා කියලා කියන්නේ යම් කිසි විදිහකට එකතු වෙලා. එතකොට මෙන්න මේ වචනේ ඔයගොල්ලෝ කඩලා ගත්තොත් and කියන එක ඔයගොල්ලෝ දැන්ටමත් දන්නවා මේකට එකතු කරනවා not කියන එක. and එකයි not එකයි එකතු වුණාම මේක මේ පැත්තට ගිහිල්ලා හැදෙනවා මොකක් කියලාද? nan කියලා ద్వාරයක්. එහෙනම් මේකේ තියෙන්නේ මොකද්ද? and එක සහ not එක කියන දෙක. තේරුණාද? and එක සහ not එක කියන එක එකතු වෙලා මොකද්ද හැදෙන්නේ? nan කියලා ගේට් එකක් හැදෙනවා. ඒක තමයි පළවෙනි කාරණා. හරිනේ. එතකොට මේකෙත් කොටස් හතරක් තියෙනවා. මේකෙත් සංකේතය ලියන්න ඕනේ. ඊට පස්සේ සත්‍යතා වගෝ ලියන්න ඕනේ. ඊළඟට පරිපතය ඊට පස්සේ ප්‍රකාශන. ඔය ටිකනේ ඕනේ. සංකේතය සත්‍යතා වගුව පරිපතය සහ ප්‍රකාශනය. හරිද? දැන් මූලික අදහස තේරෙන්න ඕනේ මේ තියෙන්නේ and එකයි not එකයි කියන දෙක එකතු වෙලා හදාගත්ත සංයුක්ත ద్వාරය. සංයුක්ත තාර්කික ద్వාරය. මේකේ තියෙන්නේ and එකයි not එකයි. එතකොට ඉස්සෙල්ලාම අපි සංකේතයන් දෙමු. එන්න මෙහෙමයි සංකේතය. හරිද? මෙහෙම ගහලා. මේක and එකනේ. මේක and එක. and එකට එකතු කරනවා බිඳුවක්. දැන් මොකක්ද වෙන්නේ? and එක මොකක් වෙනවද? nan වෙනවා. මෙතනට a නම් මෙතන b නම් a යනවා මෙයා යන්නේ and द्वारයක් and द्वाරය වෙන්නේ ගුණනීය වීමක්. ගුණනීය වීමට අදාළව දාන සංකේතය dot එක. ඊට පස්සේ b ඔන්න b යනවා. හැබැයි මේ දෙන්නම යන්නේ not එකකින් නිසා මෙන්න මේකට දානවා. මේකට වචනයක් කියනවා ඕවබා කියලා කියන්නේ. ඕවබා සම්පූර්ණ බායකට කියන්නේ ඕවබා. ඔන්න ඕවබා දැම්මා. පැහැදිලිද? ඕවබා දැම්මා. හරි. ඊළඟට ඕකේ සත්‍යතාව වග තියෙනවා නේද? ඊළඟට ඔකේ සත්‍යතාවකෝ තියෙනවා. සත්‍යතාවකෝ බලමු. ආදාන දෙකයි දැන් දන්නවා. දෙකේ දෙවෙනි බලය කියලා. දෙකේ දෙවෙනි බලය. දෙකේ දෙවෙනි බලය. එතකොට මෙතන ඉන්නවා පළවෙනි ආදානය A. දෙවෙනි ආදානය B. මෙයාව අපි F කියලා ගත්තොත් F සමානයි A dot B bar. හරි. මෙතන බිංදු දෙකයි එකේ දෙකයි බිංදුවයි එකයි බිංදුවයි එකයි. හරිද? මෙතන වෙන්නේ ගුණනීය වීමක් නේ. මෙතන වෙන්නේ ගුණනීය වීමක්. හරි. බිංදුව බිංදුවෙන් ගුණනීය කරාම කීයද? බිංදුවයි. දැන් මේකේ තියෙන එකේ විරුද්ධ පැත්ත නේද? බා නේද? එහෙනම් මොකද්ද? බිංදුව බිංදුවෙන් ගුණනාම බිංදුවයි. ඒකේ විරුද්ධාර්ථය නිෂේධය ප්‍රතිවිරුද්ධාර්ථය මොකද්ද? එකයි. නේද? බිංදුව එකෙන් ගුණ වුණාම කීයද? බිංදුවයි. ඒකේ විරුද්ධාර්ථය කීයද? එකයි. එක බිංදුවෙන් ගුණ වුණාම කීයද? බිංදුවයි. ඒකේ නිෂේධාර්ථය මොකද්ද? එකයි. එක එකෙන් ගුණ වුණාම කීයද? එකයි. ඒකේ විරුද්ධාර්ථය මොකද්ද? බිංදුව. මේක තේරෙන්නේ නැත්තම් මෙන්න මෙහෙම කරන්න ලේසි. ඒක තේරෙන්නේ නැත්තම් A dot B
b bar කියලා එකකුයි a.b bar කියලා එකකුයි a.b කියලා එකකුයි a.b bar කියලා එකකුයි දෙකක් හදාගත්තා නම් ඔක ලේසි. අමාරු නම් කියන්නේ බිඳුව බිඳුවෙන් ගුණ කරාම බිඳුවයි ඒකේ නිෂේධය එකයි විරුද්ධ පැත්තේ ප්‍රතිවිරුද්ධ එක බිඳුව එකෙන් ගුණ කරාම බිඳුවයි ඒකේ ප්‍රතිවිරුද්ධ එක එකයි එක බිඳුවෙන් ගුණ වුණාම බිඳුවයි ඒකේ විරුද්ධාර්ථය එකයි එක එකකින් ගුණණය වුණාම එකයි ඒකේ විරුද්ධාර්ථය බිඳුවයි. පැහැදිලිද? ඇත්තටම ඇන්ඩ් එකේ විරුද්ධ එක තමයි නැන්ඩ් එකට වෙන්නේ. හරි. ඊට පස්සේ පරිපතය මොකද ඊළඟ හදන්නේ? පරිපතය හදන්නේ මෙන්න මෙහෙම. මේක A මේක B. ඔකේ බල්බේ තියෙන්නේ කොතනද? ඒ බල්බේ තියෙන්නේ මෙතන. හරි බලන්නකෝ. මේක අසත්‍යයි මේක අසත්‍යයි. හරි. දැන් විදුලිය මෙතන වීදි කොටස තියෙනවා. දැන් විදුලිය මෙතනින් ඇවිල්ලා මෙතනට ගියත් මෙහාට යන්නේ නැහැ මෙහිට එනවා. බල්බේ දැල්වෙනව නේද? එතකොට එකත් පළවෙනි ආදානයත් අසත්‍ය දෙවෙනි ආදානයත් අසත්‍ය බල්බේ දැල්වේ. ඊට පස්සේ පළවෙනි ආදානය මෙතන අසත්‍යයි. හැබැයි මෙතනින් එහාට යන්නේ නැහැ. මේ පැත්තෙන් ඇවිල්ලා ආයෙ බල්බේ දැල්වෙන. පළවෙනි ආදානය අසත්‍ය දෙවෙනි ආදානය සත්‍යයි. ප්‍රතිදානය මොකක්ද වෙන්නේ? ඒත් සත්‍යයි. ආයෙ බල්බේ දැල්වෙන. ඊට පස්සේ මෙතන මේක සත්‍යයි මේක අසත්‍යයි. මේ පැත්තෙන් විදුලිය යන්නේ නැහැ. ආයෙත් මේ පැත්තෙන් එනවා. ආයෙත් බල්බේ දැල්වෙනවා. එහෙනම් ඊට පස්සේ මෙන්න මේ අවස්ථාව බලන්න. මෙතනත් ඒත් සත්‍යයි බීත් සත්‍යයි. මේ පැත්තෙන් ඇවිල්ලා මෙහෙම ගිහිල්ලා විදුලිය මෙහෙම යනවා. බල්බේ නොදැල්වෙනවා. තේරුණාද? ආදාන දෙකම සත්‍ය වෙන අවස්ථාවලදී පමණක් ප්‍රතිදානය අසත්‍යයි. තේරුණාද? හරි. ඒකේ අවසාන එක මොකක්ද වෙන්නේ? ප්‍රකාශනය සමානයි. අපි F කියලා දැම්මොත් F සමානයි A.D over bar කියලා කියන එක. ප්‍රකාශනය කොටු කරන්නේ. දැන් තේරුණාද? NAND gate. එතකොට මේකත් ඉවරයි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ මොකද්ද? මෙන්න මේ O gate එක ගැනනේ. O gate එක ගැන නේද කතා කරන්න දෙන්නේ. හරි. ලබන සතියේ එනකොට 2016 පේපර් එකකින් ඉඳලා 22 පේපර් එක. 22කින් භාගෙ තිබ්බන්නේ. 22 පේපර් එක. 23ක් තිබ්බා. 23 පේපර් එක තිබ්බනේ. 23 පේපර් එක දක්වා තියෙන පේපර්ස් ටික ඔක්කොගෙම 16 ඉඳලා මේ ලොජික් ගේට්ස් ටික හදන්න try කරන්න. තේරුණාද? ඒකේ මෙන්න මේ ටික තමයි අහන්නේ. එක්ක සංකේතය, සත්‍යතාවය, පරිපතය, ප්‍රකාශනය. පරිපතය අහනවත් අඩුයි. හැබැයි පරිපත දීලා ප්‍රශ්න අහලා තියෙනවා. ප්‍රකාශනය අහන්න පුළුවන්. මෙන්න මේක ගොඩක් අහනවා. සංකේතය මෙන්න මේ කොටස ඕව අහනවා. මට ගණන් ටික හදන් ඉන්න. හැබැයි එකක් ඉතුරු වෙලා තියෙනවා. දැන් වෙලා මදින්න කරන්න වෙන්නේ නැහැ. නෝර් ගේට් එක ඉතුරු වෙලා තියෙනවා. කමක් නැහැ. ඉතුරු ටික කරන් ඉන්න මේකෙන් ආපු ප්‍රශ්නයක් තිබුණොත් අපි එදාට කතා කරලා එකක් විසඳගමු. පුළුවන් නම් මේකෙනුත් කරන්න try කරන්න. මේකේ තියෙන්නේ O gate එකේ අනිත් පැත්ත. හිතන්න පොඩ්ඩක්. මේ AND එකේ අනිත් පැත්ත NAND උනා වගේ O එකේ අනිත් පැත්ත තමයි NOR වෙන්නේ. නිකන් කල්පනා කරලා බලන්න. හොඳේ? ඒක හිතන්න. හරිනේ? හරි. එහෙනම් දෙවෙනි නවත්තමු. හරි.